ඉතින් මේක කරන එක මේ ආණ්ඩුවෙත් ප්‍රතිපත්තිමය පැත්තේ තිබුණු එකක්. ඒ වැඩි මොකද සදාචාර සම්පන්න කැතයි ඒ වැඩි. කරන්න දෙයක් නැහැ කියලා ඉන්න එපා. මේකට රාජ්‍ය ප්‍රතිපත්තිය හරහා විසඳුම් සෙවිය හැකි දේශපාලනේ තමයි උත්තරේ. ඒකෙන් කෝටි 16900ක් තියෙනවා. නඩුනේ ආරවුල්නේ සල්ලි හොයාගන්න පුළුවන්. පසුගිය කාලයේ වාර්තා ගණනාවක් නිකුත් වෙලා තිබුණා ජාත්‍යන්තර වශයෙන් උත් දේශීය වශයෙන් උත් ලංකාවේ ජනතාව ඇත්තටම මුණ දෙලින්න තත්ත්වය මොකක්ද කියලා බලන්න. එකක් තමයි මෑතකදී මේ මාසයකට විතර කලින් නිකුත් වෙච්ච ලෝක බැංකුව වාර්තාව ගත්තොත් ඒ ලෝක බැංකුව වාර්තාව කියනවා ලංකාවේ ජනගහනයෙන් අඩක් පමණ සම්පූර්ණ දරිද්‍රතාවයට ගොදුරු වෙලා තියෙනවා. දරිද්‍රතා රේඛාවෙන් යටට ගිහිල්ලා තියෙනවා. 2024 අවුරුද්දට වඩා අලුතෙන් ලක්ෂ 13ක ප්‍රමාණයක් දරිද්‍රතා ගොඩට ගිහිල්ලා තියෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි වුන් කියනවා ඒ සංඛ්‍යාලේඛන වුන් ඉදිරිපත් කරලා තියෙන එකේ කියනවා ලංකාවේ ජනගහනයෙන් 60%ක් විතර කියන්නේ සෑම පවුල් තුනකින්ම දෙකක් විතර තමන්ගේ ආහාර සපයා ගැනීම සම්බන්ධ අර්බුදයක ඉන්නවා. ඒකෙනුත් ඊටාම බරපතල මන්ද පෝෂණයට සහ ආහාර හිඟතාවයට ගොදුරු වෙච්ච පිරිස් ඉන්නවා. ඒකට අලුතෙන් ඒ ආහාර පිළිබඳ ප්‍රශ්න තියෙන ගොඩට අලුතෙන් එකතු වෙලා තියෙනවා කියලා ලක්ෂ 3ක් පමණ මිනිස්සු. එතකොට මේ ඒ කියන්නේ මන්ද පෝෂණය සම්බන්ධ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ අර්බුදය දවසින් දවස උග්‍ර වෙමින් තියෙනවා. දැන් මේකට ඊටාම බරපතල විදිහේ දායකත්වයක් දක්වලා තිබුණා පසුගිය සතිය වෙනකොට යුනිසෙෆ් නිකුත් කළ තිබ වාර්තාව. යුනිසෙෆ් එකේ වාර්ෂික වාර්තාව කියන විදිහට ලංකාවේ වයස අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගෙන් 42.2% බහුවිධ දරිද්‍රතාවයෙන් පෙළෙනවා. ඒ නිසා ඔවුන්ගේ පූර්ව ළමා විය සංවර්ධනය, ඔවුන්ගේ අධ්‍යාපනය, ඔවුන්ගේ පෝෂණය, ඔවුන්ගේ සෞඛ්‍ය පහසුකම්, ඔවුන්ට රැකවරණය ඒ සියල්ල අහිමි වෙලා තියෙනවා. ඒතර මෑතකදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්වපු මාධ්‍ය සාකච්ඡාවකදීත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා කිව්වා වයස අවුරුදු 5ට වඩා අඩු දරුවන්ගේ උග්‍ර මන්ද පෝෂණ ප්‍රතිශතය 120ක සීමාවකට ගිහිල්ලා තියෙනවා. 68.9ක් ඉන්නවා කියලා ගැබිනි මව්වරුන්ගෙන් නියමිත බර නැති අය. පොදුවේ ගැබිනි මව්වරුන්ගෙන් 15%ක් පමණ ලේ හිඟකමින් ඒ කියන්නේ රක්තහීනතාවෙන් පෙළෙනවා කියලාත් ඔහු කියනවා. ඒතර මේ தත්ත්වය ගත්තට පස්සේ ඊටාම නරක ලෙස බලපාලා තියෙනවා විශේෂයෙන් ලංකාවේ ළමා පරපුරට. ඉතින් මේකට අපි කඩිනමින් විසඳුමක් සෙවිය යුතුයි. ඒ කඩිනමින් විසඳුම සෙවිය යුතු තියෙන්නේ කුඩා දරුවන්ට මන්ද පෝෂණය වැළඳෙනවා කියලා කියන්නේ ඔවුන්ගේ ශාරීරික වර්ධනය වගේම මානසික වර්ධනයත් අඩාල වෙනවා. ඒක විසින් අපේ අනාගත ශ්‍රම බලකායට ඊටාම බරපතල බලපෑමක් මේකේ කරන්න නියමිතව තියෙනවා. විශේෂයෙන් තමන්ගේ උසට සරිලන බර නැති දරුවෝ ඒ වගේම වයසට සරලන උස නැති දරුවෝ විවිධ පෝෂණ ඌනතා සහිත දරුවෝ කියන ප්‍රතිශත දැන් ඉහළ ගිහිල්ලා අන්තිමට ලෝකේ අපිව ඇතුල් කරලා තියෙන ලංකාවත් ඇතුළත් වර්ගීකරණය ගත්තොත් ඒකේ ඉන්නේ සෝමාලියාව, ඇෆ්ගනිස්තානය වගේ රටවල්. ඒ කියන්නේ ලංකාව මීට අවුරුදු 4ක 5කට තිබ්බට වඩා ඊටාම නරක අඩියකට වැටලා තියෙනවා. මේක උනේ කොහොමද කියලා හොයද්දි මේක පැහැදිලිව සම්බන්ධයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ IMF එකේ කප්පාදු පිළිවෙත් සමග. ඒ කප්පාදු පිළිවෙත්තේ ඔස්ටරිටි මෙෂර්ස් එක්ක ආපු ප්‍රධානම දෙයක් තමයි IMF වැඩපිළිවෙලේ බදු පනවන්න විශාල වශයෙන් කියලා. ඒ විශාල වශයෙන් බදු පැනවීමේ ප්‍රතිඵලයක් විදිහට ආහාර ද්‍රව්‍ය මත, ඖෂධ මත, ලදරු ආහාර මත අනිකුත් සියලු අවශ්‍ය දේවල් මත දැවැන්ත බදු පැනවීමක් කරලා තියෙනවා. දැන් මේ අවුරුද්ද 2026 අවුරුද්ද ගත්තොත් එimhe 2026 අවුරුද්දේ රුපියල් බිලියන 3700ක් පමණ වක්‍රබදු අය කරන්න බලාපොරොත්තු වෙනවා. වක්‍රබදු කියලා කියන්නේ ඔය එකතු කළාගේ මත බද්ද, සමාජ ආරක්ෂණ බද්ද, තවත් රේගුහා ගුවන්තොටුපළ බදු එවැනි ආකාරයට භාණ්ඩ මත අය කරන බදු, භාණ්ඩ හා සේවා මත අය කරන බදු. එතකොට මේකේ නැවත පුළුල් කිරීමකුත් කරා. 2024 දී අලුතෙන් භාණ්ඩ වර්ග 92ක් විතර මේකට ඇතුල් කරා භාණ්ඩ හා සේවා. දැන් නැවත මේ ආණ්ඩුව ආවට පස්සේ මේක මිලියන 3 දක්වා ඉහළ නංවලා තියෙනවා. මේ මිලියන 3 දක්වා පහත දමලා තියෙනවා. වැට් බදු අය කරන ප්‍රතිශතය ඒකත් එක්ක අපි ලොකු අර්බුදයකට මුහුණ දෙමින් තියෙනවා. ඒතර මේ තත්ත්වයන් සියල්ල සැලකුවාට පස්සේ අපි කොහොමද මේකට උත්තරයක් හොයන්නේ? ඒ උත්තරේ හොයද්දී අංක එකටම තියෙනවා ආහාර ද්‍රව්‍යවල මිල පාලනය කළ යුතු තියෙනවා. ඒ මිල පාලනය කරද්දී සියලු ආහාර ද්‍රව්‍ය නොවුනත් අවම වශයෙන් ප්‍රෝටීන් වර්ග, විටමින් වර්ග අඩංගු අත්‍යවශ්‍ය ආහාර වර්ග 25කවත් ලයිස්තුවක් හදලා ඒක බදු ශුන්‍ය කළ යුතු වෙනවා. කෙනෙකුට වැට් බද්ද හෝ වෙනත් බදු අය කිරීමෙන් වැළකී යුතු වෙනවා. ඉතින් මේක කරන එක මේ ආණ්ඩුවෙත් ප්‍රතිපත්තිමය පැත්තේ තිබුණු එකක්. ඒ ආණ්ඩුව විශේෂයෙන් වර්තමාන ජනාධිපතිවරයා ජනාධිපති අපේක්ෂකෙක් ලෙස සිටියේදී තිස්සමහාරාමේ රැළියේදී ප්‍රකාශ කරා සියලුම ආහාර ද්‍රව්‍ය සඳහා වැට් ශුන්‍ය කරනවා කියලා. සියලුම ඖෂධ සඳහා වැට් ශුන්‍ය කරනවා කියලා.
අපේ රට වැට් බද්ද හඳුන්වා දුන්නේ 2003. 2023 වෙනකන් අවුරුදු 20ක් ආහාර පාන වලට වැට් බද්ද ගැහුවේ නෑ. කෙනෙක් බඩගින්නට ගිහලා ආහාරයක් ගන්නවා ආණ්ඩුව බද්දක් ගන්නවා. කැතයි ඒ වැඩි. ඒ වැඩි මොකද සදාචාර සම්පන්න නෑ මිනිස්සු ආහාරය සඳහා ගන්න බණ්ඩ වලටත් වැට් බද්ද ගන්නවා. දරුවෙක් ඉගෙන ගන්න අමතර කියවීම් පොතක් ගත්තොත් බද්දක් ගන්නවා. කවුපකටු පෙට්ටියක් ගත්තොත් බද්දක් ගන්නවා. අඩිරූලක් ගත්තොත් බද්දක් ගන්නවා. දරුවෝ ඉගෙන ගන්න අවශ්‍ය උපකරණ ගත්තොත් ආණ්ඩුව බද්දක් ගන්නවා. සෞඛ්‍ය උපකරණ වලට සෞඛ්‍ය සේවා සපයනකොට සෞඛ්‍ය පරීක්ෂණයක් කරනකොට බද්දක් ගන්නවා. කෙනෙක් ලෙඩ වෙලා අමාරු වෙටලා බෙහෙත් ගන්න යනවා. ආණ්ඩුව බද්දක් ගන්නවා. ආව නේද? දීපම් බද්දක්. මතක තියාගන්න ජාතික ජනබලවේගයේ ආණ්ඩුව අධ්‍යාපනය සෞඛ්‍ය ආහාර සඳහා පනවා තිබෙන වැට් බද්ද මුළුමනින්ම ඉවත් කරනවා. සියලුම ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ නොවුනත් අඩුම ගානේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලයිස්තුවක් තෝරලා ඒ ලයිස්තුවටයි විශේෂයෙන් ළමයි සඳහා අවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය දෙන මේ ආහාර ලයිස්තුවකුයි අනිත් පැත්තෙන් ජීවිතාරක්ෂක ඖෂධ සහ අත්‍යවශ්‍ය ඖෂධ ලයිස්තුවකුයි තෝරලා ඒවට අදාළ වැට් සහ අනෙකුත් බදු වල සහනයක් දිය යුතු තියෙනවා. දැන් ආහාර සම්බන්ධ ප්‍රශ්න ගත්තොත් එහෙම ආහාරවලට මේ බදු සහනය දිය හැකියි. මොකද බදු සහන ඕන තරම් දීලා තියෙනවා. උදාහරණයකට දැන් බෙරිටි රිසර්ච් ආයතනයේ මෑතකදී කියලා තියෙනවා 7.2ක බදු සහනයක් දීලා තියෙනවා කියලා දුම් වැටි වලට. එනේ 2018 දී 74ක් තිබිලා තියෙනවා දුම් වැටියේ මිලෙන් 74ක් තිබිලා තියෙන දුම් වැටි මත බද්ද. ඒක 2018 දී තිබුණු මට්ටමේ ඉඳලා 2024ට එද්දී මේක 68.8 දක්වා 7.2කින් පල්ලෙහාට වැටිලා තියෙනවා. එතකොට මේක 7.2කින් පල්ලෙහාට වැටිලා තියෙන්නේ අර සිගරට් මිල වැඩිවීමත් එක්ක ඊට සමානුපාතිකව බදු වැඩි නොකිරීම නිසා. ඒ නිසා ඒ ලාභය සම්පූර්ණ ලංකා දුම්කොළ සමාගමට ගිහිල්ලා තියෙනවා. ඒතකොට සමාගම් වලට ලාභ සැපීම සඳහා දුම් වැටි දේවල් වල බදු පහත හෙලන. දුම් වැටි වලට බදු සහන දෙන තත්ත්වයක් ඇතුලේ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වලට බදු සහනයක් දෙන්න බැරි කමක් නැහැ. ඉතින් දැන් මේකේ ආණ්ඩුවේ ප්‍රධාන තර්කයක් විදිහට දෙන්නේ මෙහෙම බදු සහනයක් දුන්නම අපිට බදු මුදල් අහිමි වෙනවා. කොහෙන්ද අපිට සල්ලි කියලා. සල්ලි හොයාගන්න පුළුවන්. දැනට ගෙවන්න නැති හිගබදු තියෙනවා. ට්‍රිලියන 1.1. කෝටි ඒවා 1,10,000. ගෙවන්න නැති බදු තියෙනවා. ඒකෙන් කෝටි 16,900ක් තියෙනවා. නඩුනේ ආරවුල්නේ බද්ද ගන්න පුළුවන්. හැබැයි ගන්නෑ. කවුද මේ බදුන ගෙවන අතර ඉන්නේ? අර්ජුන ඇලෝසියස් ඉන්නවා. ජොන්සන් පනාන්දු ඉන්නවා. මේ ළඟදී සජබේ වේදිකාවට ගොඩ වැදුණු ලක්ෂ්මන් වසන්ත පෙරේරා ඉන්නවා. මුදල් සඳහා අපි යෝජනා කරන්නේ එකක් මහා පරිමාණ බදු වංචා තියෙන. කියන්නේ දැනටමත් රුපියල් බිලියන 1000කට වඩා විශාල සමාගම් වලින් කරපු බදු වංචා වාර්තා වෙලා තියෙනවා. රුපියල් බිලියන 600ක පමණ වැට් බදු වංචා වාර්තා වෙලා තියෙනවා. ඒතකොට ඒව නැවත අය කරගන්න ගනු ලබන පියවරයන් ඇතුලේ අපිට දරුවන් සඳහා දිලිඳු ජනතාව සඳහා යම් බදු සහනයක් ලබා දීමේ හැකියාව තියෙනවා. ඒ නැතත් දැන් පහුගිය කාලේ ගත්තොත් එහෙම සමාගම් වල ලාභය අධික ලෙස වැඩි වෙලා තියෙනවා. පිරිවැටුම් වැඩි වෙලා තියෙනවා. දැන් 2026 අවුරුද්දේ කොටස් වෙළඳපොළ ලියාපදිංචි සමාගම් 279ක ඉලක්කම් ගත්තට පස්සේ ඔවුන්ගේ පිරිවැටුම ගිය අවුරුද්දේ පළමු කාර්තුවට වඩා මේ අවුරුද්දේ පළවෙනි කාර්තුවේ 7%කින් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඇත්තටම 2022 ආර්ථික අරුබුදයෙන් පසු ලොකුම පිරිවැටුම තමයි උන් වාර්තා කරලා තියෙන්නේ මේ පළවෙනි කාර්තුවේ. ඒකට විශාල වශයෙන් ලාභ ලබන දැවැන්ත සමාගම් සඳහා සුපිරිවාසි බද්දක් ගහන්න පුළුවන්. අපි යෝජනා කළේ ඒක සුපිරිවාසි බද්දකට යන්න. සුපර් ගේන් ටැක්ස් එකකට යන්න. ඒකෙන් විශාල ලාභ ලැබපු බිලියන් ගණන් ලාභ ලැබපු සමාගම් වලින් විශේෂ බද්දක් අය කරගන්න ඔවුන්ගේ ලාභයෙන් කොටසක්. ඒ වගේම දීපල බද්දකට යන්නේ. දීපල බද්ද කියන්නේ මිනිස්සු කුලියට දෙන්න ඇනෙක්ස් එකක් හදාගෙන තියෙනවා නම් ඒකට බදු ගහන જાතිය දැන් මේ අර ඉම්පියුටර් රෙන්ටල් ටැක්ස් කියලා දාන්න හදන එක නෙමෙයි. ඒක නෙමෙයි. මහා පරිමාණ දීපල. ඒ කියන්නේ විශාල පරිමාණයේ දීපල හිමි අයගෙන් යම් ඒකේ වටිනාකමෙන් ප්‍රතිශතයක් බද්දල් ලෙස අය කරන්නේ. ඒවා ඒ බදු ඒ අය කරගන්න බදු මුදල් ආහාර සහ අනිකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලට දෙන බදු සහනයෙන් හිඟවන මුදල පියවා ගැනීම සඳහා යොදව ගන්න පුළුවන්. අනිත් පැත්තෙන් අපි අවශ්‍ය වෙනවා ආහාර නිෂ්පාදනයේ වියදම පිරිවැය පහත හෙලීමක් අවශ්‍ය වෙනවා. දැන් මේ දවස්වල ගොවි උද්ඝෝෂණයක් කරන. ඉතින් ගොවියෝ කියන්නේ වී කිලෝ එකක නිෂ්පාදන පිරිවැය ගිහිල්ලා තියෙනවා රුපියල්
140ක් වගේ රුපියල් 90ට තමයි මේක විකුණන්න වෙලා තියෙන්නේ කියලා. ඒකට ඇත්තටම වී මිල රුපියල් 140ට නම් කරන්නත් අමාරුයි. එහෙම නම් කරාට පස්සේ ආය කෑම පිගානේ මිල, බත්තල මිල ඉහළ යනවා. හාල්වල මිල ඉහළ යනවා. ඒකට මේක පාලනය කරන්න නම් පිරිවැය පාලනයක් කළ යුතු තියෙනවා. ඉතින් පිරිවැය පාලනය කරන එක ක්‍රමයක් තමයි සුළු ගොවියා සඳහා රාජ්‍ය රැකවරණය තීව්‍ර කරන්න ඕනේ. සුළු ගොවියාට කෘෂි යෙදවුම් ලබා දීමේදී යම් රාජ්‍ය මැදිහත්වීමක් ඕනේ. ඒ වගේම දැන් මේ ගොවිතැන් කරන ක්‍රමයෙන් ගිහිල්ලා මේ වියදම පාලනය කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා අපි නව බීජ වර්ග, ඒ සඳහා භාවිත වන පොහොර වර්ග, කෘෂි යෙදවුම් වර්ග මේ සියල්ල සම්බන්ධ පූර්ණ සමාලෝචනයක් කරගෙන මේ සම්බන්ධ ලෝකයේ එකතු වෙලා තියෙන දැනුමත් අරගෙන අපි කෘෂි කර්මාන්තයේ යම් තීරණාත්මක හැරවුම් ලක්ෂයකට යා යුතු තියෙනවා. ඒ යද්දී ඊට සමානුපාතිකව රජයේ බීජ ගොවිපළවල් පාවිච්චි කරලා රසායනික පොහොර මේ තරම් අවශ්‍ය නොවන, කෘෂි යෙදවුම් ලෙස රසායන ද්‍රව්‍ය මේ තරම් අවශ්‍ය නොවන නව බීජ ප්‍රභේද වර්ධනය කර ගැනීමකුත් අවශ්‍ය වෙනවා. දැන් කොහොමත් ඉදිරියේදී යුද්ධමය තත්ත්වයක් ආවොත් එහෙම මේ රසායන ද්‍රව්‍ය වගේ දේවල්, රසායනික පොහොර වගේ දේවල්, කෘෂි රසායන වගේ දේවල් වල බරපතල හිඟයක් එයි. ඒවා සපයා ගැනීමේ ප්‍රශ්නකුත් එයි. ඒ වගේ වියදමත් වැඩි වෙයි. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි මැදිහත් විය යුතු තියෙනවා නිෂ්පාදන වියදම අඩු කරන්න. ඒ වගේම ප්‍රවාහන වියදම. එතකොට දැන් ආහාර ද්‍රව්‍ය වල නිෂ්පාදනය කරන තැන ඉඳලා බෙදා හරිනව පරිභෝජනය කරන තැන් වලට ගේද්දී විශාල ප්‍රවාහන වියදමක් යනවා. ඒ ප්‍රවාහන වියදම යන්න හේතුව තමයි මෑත කාලේ පෙට්‍රල් ඩීසල් වියදම අධික වීම. ඒතොර මේක නිෂ්පාදනයටත් බලපාන. උදාහරණයක් ගොවියාගේ ට්‍රැක්ටර් එකට. ගොවියා පාවිච්චි කරන සුනාමි මැෂිමට, බූතයා මැෂිමට, එළවලු ගොවියා පාවිච්චි කරන ඉන්ධන වලින් දුවන වතුර මෝටරේට, දීවරයා පාවිච්චි කරන බෝට්ටුවට, ඊට පස්සේ අනෙකුත් නිෂ්පාදන සඳහා භාවිතා වන යන්ත්‍ර වලට මේවට ඉන්ධන ඕනේ. එතකොට දැන් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යනකොට ආණ්ඩුව දැන් 28 වෙනිදා පෙබරවාරි 28 යුද්ධය පටන් ගත්තා. මාර්තු 1 වෙනිදා වෙද්දි දවසක් ඇතුළත ඉන්ධන මිල ඉහළ දැම්ම, යුද්ධය ආව, ඉන්ධන මිල ඉහළ ගියා කියලා. හැබැයි දැන් යුද්ධය නිමා කිරීමට දාලා එකඟතා කිවිසුමක් අත්සන් කරා ඇමරිකා එක්සත් ජනපදයේ සහ ඉරානය පසුගිය සතියේ ඒ කිවිසුම අත්සන් කිරීමෙන් අනතුරුව ඉන්ධන මිල වේගයෙන් පහත වැටෙද්දී දැන් කියනවා පරණ තොගට තියෙන නිසා අපිට ඉන්ධන මිල අඩු කරන්න බෑ කියලා. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ඉන්ධන මිල විශාල වශයෙන් අඩු කළත් ප්‍රශ්නයක් වෙනවා. ඒ එන ප්‍රශ්නේ තමයි ඒකට ඉන්ධන පරිභෝජනය වැඩි වෙලා අපේ විදේශ විනිමය ටික නාස්ති වෙනවා. ඉතින් ඒක වළක්වන්න අපිට කරන්න තියෙන්නේ ද්විත්ව මිල ක්‍රමයකට යන්න ඕනේ. කියන්නේ සාමාන්‍ය සුඛෝපභෝගී පෞද්ගලික වාහන භාවිතා කරන අය සඳහා ඉන්ධන ලබා දීමේදී එක මිලකුත්, පොදු සේවාවන් සඳහා වෙනත් මිලකුත් නම් කරන්න ඕනේ. එතකොට පොදු ප්‍රවාහන සේවා, භාණ්ඩ ප්‍රවාහන සේවා, ගොවියෝ, දීවරයෝ, සුළු නිෂ්පාදකයෝ ඇතුළු නිෂ්පාදනීය සේවා සඳහා අඩු මුදලකට සහන මිලකට යම් නිශ්චිත ඉන්ධන මාසික ඉන්ධන කෝටාවක් QR කෝඩයක් කරා ලබා දීමේ හැකියාව තියෙනවා. ඉතින් එහෙම එකකින් අපිට ආහාර සඳහා වන නිෂ්පාදන වියදමෙත් ප්‍රවාහන වියදමෙත් සැලකිය යුතු අඩුවක් අපිට කරගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මේ රුපියල අවප්‍රමාණය වීම වගේ ප්‍රශ්නත් එක්ක ආනයනික ආහාර ද්‍රව්‍ය වල මිල ඉහළ යනවා. ඉතින් ඒකෙදි අපිට රටක් ලෙස ආහාර සුරක්ෂිතතාව කියන්නේ ලංකාවට අවශ්‍ය ආහාරවල සැලකිය යුතු ප්‍රමාණය ලංකාව ඇතුලේ නිෂ්පාදනය කරගන්නේ කොහොමද කියන එකට යන්න වෙනවා. එතකොට අපිට එකක් IMF එකේ බදු ප්‍රතිපත්තිය අතාරින්න වෙනවා. සුළු ගොවියාගේ රාජ්‍ය රැකවරණය ඉවත් කරනවා කියලා IMF එකයි, ලෝක බැංකුවයි, ආසියානු සංවර්ධන බැංකුවයි, WTO එකයි ඇවිල්ලා තියෙන නිර්දේශ වලට පිටුපාන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි ඉන්ධන මිල වෙළඳපොළට අනුව හැසිරෙන්න ඕන කියලා කියන නව ලිබරල් කේවට්ටයන්ගේ කතාව නොසලකා හරින්න වෙනවා. ඒ කේවට්ටයන්ව එලවලා දාන්න වෙනවා. ඒ ටික අපිට කරන්න වෙනවා. ඒ විතරක් නෙවෙයි අර වෙළඳපොළ න්‍යායෙන් තමයි ඔක්කොම තීරණය වෙන්නේ. අලලූණු පිටරටින් ගේන්න පුළුවන් නම් අඩුවට මෙහෙ මොකටද වවන්නේ කියපු පඬිතුයෝ ටික ඉන්නවනේ. ඒ පඬිතයන්වත් මේ දේශපාලන වේදිකාවේ තර්කයෙන් ඉවත් කරන්න වෙනවා. මොකද අපිට ඊටාම් පැහැදිලි මේ එල්නිනෝ තත්ත්වයක් එන නිසා දැන් ගොඩක් රටවල් තමන්ගේ ආහාර ද්‍රව්‍ය අපනයනය සීමා කරලා තියෙනවා. ඒ ගොඩේ ඉන්නවා ඉන්දියාව, ඒ ගොඩේ ඉන්නවා පාකිස්තානය, ඒ ගොඩේ ඉන්නවා මියන්මාර්. ඉතින් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඒකට ලංකාවට අල, ලොකු ලූණු, රතු ලූණු, සුදු ලූණු මේ දේවල් ආනයනය කරලා තමයි ගේන්නේ. එතකොට ඒවා නිෂ්පාදනය කිරීම සඳහා අපි යම් පියවරක් අරගත්තොත් විතරයි රට ඇතුලේ ෆුඩ් සිකියුරිටි, ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ ප්‍රශ්න යම් විදිහකට බේරෙන්නේ. ඒක නිසා මෙන්න මේ පැති ගණනාවක මැදිහත් වීමක් අවශ්‍යයි. ඒ මැදිහත් වීම හරහා යම් ප්‍රතිඵලයක් එනතුරු ඒත් මේ දරුවන්ට මන්ද පෝෂණයෙන් දෙන්න බැරි නිසා අපි අනිවාර්යයෙන්ම
මේ යම් ඒ තෝරාගත්ත දරුවෝ සහ අනිකුත් ඒ දිලින්දන් සඳහා ආහාර සලාකයක් తాවකාලිකව ලබා දෙන ක්‍රමයකට යන්න ඕනේ. ඉතින් ඒක දැන් ගොවියෝ කියනෝනේ අපේ නිෂ්පාදන මිලට ගන්න එක. රජය ඒ නිෂ්පාදන මිලට අරගෙන ඒවා දිලිඳු ජනතාව සඳහා ආහාර සලාක ලබා දීමටයි සමාජයේ තෝරාගත් කොටස් සඳහා යම් සහන මිලකට ආහාර ලබා දීමටයි ඒ සඳහා සතොස සහ සමුපකාර ජාලය භාවිතා කරන්නයි පීවරක් ගත යුතු තියෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ අපිට උත්තර නැති ප්‍රශ්නයක් නෙවෙයි. අපිට උත්තරයක් තියෙනවා. හැබැයි ඒ උත්තරේ කරන්න යද්දී මේ දැනට එළඹිලා ඉන්න රාමුව, එළඹිලා ඉන්න නීති රීති, එළඹිලා තියෙන ජාත්‍යන්තර කිවිසුම් මේ සියල්ල අපිට බාධා කරමින් තියෙනවා. ඉතින් ඒ නිසායි ආයෙ අපි කියන්නේ මෙතන ඒ කියන්නේ හෝලිස්ටික් අප්‍රෝච් එකක් ගන්න. ඉතින් මේකට අදාළ සමස්තතා විසඳුමකට එද්දී මේ ඔක්කොම වෙනස් වෙන්න ඕනේ. ඉතින් ඒකට තමයි සිස්ටම් චේන්ජ් කියලා කියන්නේ. සිස්ටම් කියන්නේ ඒකනේ. ක්‍රමය කියලා කියන්නේ එක ප්‍රශ්නයක් අරගෙන ඒ ප්‍රශ්නේ විතරක් තනි කරලා අරන් විසඳන්න බෑ. ඒක අනිත් ප්‍රශ්නත් එක්ක බැඳිලා තියෙන නිසා තමයි ඒ මුළු ජාලය මේ සිස්ටම් එකම වෙනස් කරන්න ඕනේ කියලා කියන්නේ. ක්‍රමයම වෙනස් කරන්න ඕනේ කියලා කියන්නේ. ඒකට දැන් මේ බඩු මිල සම්බන්ධ ප්‍රශ්නේ, බදු බර සම්බන්ධ ප්‍රශ්නේ උඩින් ඒක විතරක් අරගෙන විසඳන්න බෑ. ඒක බැඳිලා තියෙනවා. නැවත දේශපාලනයේ අනිකුත් ප්‍රතිපත්ති පන්ති පක්ෂපාතීත්වය, අධිරාජ්‍යවාදී මූල්‍ය සංවිධාන, ඒවත් එක්ක අපි කරන ගනුදෙනුවේ ස්වභාවය, අපේ ආනයන අපනයන ව්‍යුහය මේ ඔක්කොමත් එක්ක බැඳිලා තියෙනවා. ඒ නිසා ඒ සමස්තයේ වෙනසක් සඳහා වන යෝජනාවක් අපිට තියෙනවා. ඒක තමයි අපේ දිගු කාලින යෝජනාව. අපිට කෙටි කාලින යෝජනා තියෙනවා. ඒ කෙටි කාලින යෝජනා ගොඩේ තියෙන්නේ දැන් ඕව ඔක්කොම කරලා ඉවර වෙනකල් මේ නීරක්තියෙන් පිළිලා බරාඩු කමින් පෙළීලා ගැබිනි මව්වරු ඒගොල්ලන්ගේ දරුවෝන්ගේ විවිධ සංකුලතා එන එකයි. අවුරුදු 5ට වඩා අඩු කුඩා දරුවෝ මන්ද පෝෂණයට උදුර වෙලා උන්ගේ කායික සහ මානසික වර්ධනය අඩාල වෙන එකයි. උන්ගේ මොලේ 80%ක් විතර හැදෙන්නේ පළවෙනි අවුරුදු 5ේදී. ඒකට ඒක අඩාල වෙන එකයි. ඒව අපි නවත්ත ගන්න ඕනේ. ඒකට අපිට කෙටි කාලින යෝජනාවලියක් තියෙනවා. ඒ කෙටි කාලින යෝජනාවලියත් හැබැයි නැවත ඒක නිකන් මේ සරල වේදනානාශකයක් නෙවෙයි. ඒක නැවත අපේ දිගු කාලින වැඩපිළිවෙලත් එක්ක අන්තර් සම්බන්ධිත සංකමනීය වැඩපිළිවෙලක්. ඉතින් මේ අපි ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ, ආහාර ප්‍රවාහන ක්ෂේත්‍රයේ, ආහාර බෙදා හැරීම් ක්ෂේත්‍රයේ, ආහාර පරිභෝජන ක්ෂේත්‍රයේ මේ හැම එකකම බදු ප්‍රතිපත්තියේ, රාජ්‍ය ආනයන අපනයන ප්‍රතිපත්තියේ, කුෂි කර්මාන්තය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ, මේ දීවර කර්මාන්තය පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තියේ මේ හැම එකකම විශාල වෙනසක් අත්පත් කරගන්නේ නැතුව අපිට දැන් මේ තියෙන තත්ත්වය ඇතුලේ ඉන්ධන මිල තීරණය වෙන විදිහ, විදුලි ගාස්තු තීරණය වෙන විදිහ, ඒව පිරිවැය පරාවර්තිත කියලා දෙන්නේ නැත්නම් අධික ලෙස ලාභ ලැබමින්ද මේ ඉන්නේ, ඒව මහජන සේවා ලෙස සැලකිය යුතුද, මේ සියල්ල සලකා බැලිය යුතු තියෙනවා. එහෙම නැතිනම් වෙන්නේ ජනතාව දිගින් දිගටම දරිද්‍රතාවයට ඇද වැටේ, දිගින් දිගටම මන්ද පෝෂණයට ඇද වැටේ. IMF එකයි ඉතුරු නව ලිබරල් කේවට්ටෝ ටිකයි මොනවා කිව්වත් මේ ආර්ථික අර්බුදේ වන්දිය ගෙවන්න වෙලා තියෙන්නේ පහළ පාන්තික ජනතාවට. ඒ නිසා තමයි සමාගම් වල ලාභය 107කින් ඉහළ යද්දී ඒ සමාගම් වල වැඩ කරන වැටුප් ශ්‍රමිකයාගේ වැටුපේ සැබෑ අගය, මූර්ත අගය 130කින් පහළ ගියා කියලා ඒ අය විසින්ම, ඒ අමාත්‍යාංශ විසින්ම වාර්තාවක් නිකුත් කරලා තියෙනවා. ඉතින් ආහාර විතරක් නෙවෙයි ඉතුරු පැතිගත සෞඛ්‍ය ගත්තොත් මේ තත්ත්වය තවත් දරුණුයි. ලංකාවේ ජනතාව ලංකාවේ සමස්ත සෞඛ්‍ය වියදමෙන් 48%යි රජය දරන්නේ. 52%ක් රටේ ජනතාව වියදම් කරන්නේ. ලෝකේ සාමාන්‍යයෙන් මේක 20%ක්. out of pocket යන්නේ 120යි ලෝකේ අනිත් රටවල් වල. නමුත් අපේ ඒක 52ක් වෙලා තියෙනවා. ඉතින් මේ සියල්ල කන පිට හැරවීම සඳහා වන පියවරක් අවශ්‍ය වෙනවා. අපි ජනතාවට කියනවා මේක ඉස්සරහ නිහඬව ඉන්න එපා. ඒ කියන්නේ බඩේ කරන්න දෙයක් නැහැ. දැන් බඩු මිල වැඩි වෙනවා. යුද්ධයක් ඇවිල්ලා තියෙනවා. ඉස්සරහට මේ එල් නිනෝ එයි කරන්න දෙයක් නැහැ කියලා ඉන්න එපා. මේකට රාජ්‍ය ප්‍රතිපත්ති හරහා විසඳුම් සෙවිය හැකි දේශපාලනේ තමයි උත්තරේ. දේශපාලනේ තමයි මේ ඇවිල්ලා තියෙන ප්‍රශ්න වලට උත්තරේ. ඒ නිසා බඩු මිල, බදු බර, ඉන්ධන මිල, විදුලි ගාස්තු ඇතුළු මේ සමස්ත ප්‍රශ්න වලට විරුද්ධව ජනතාවගේ පැත්තෙන්, ඒක පීඩාවට පත්වෙච්ච ජනතාවගේ පැත්තෙන් හඬක් නගමු. ඒ හඬ බලයක් බවට පත් කරමු. ඒ හැරෙන්න අපිට උත්තරයක් නැහැ.